ඊයේ මැච් එක අපි ඔෆිෂියලි දිනු ලකුණු 5ක් ගන්න තිබ්බ chance එකක් අපි නැති කරගන්නවා. ඔයගොල්ලෝ highlight බැලුවා නම් මැච් එක මම දැන් ඊට කලිනුත් බැලුවා. අර අන්තිම බෝලේ ලකුණු 3ක් ගහන්න තියෙනවානේ. එතකොට අපි ලකුණු 2ක් අරගෙන මැච් එක ඩ්‍රෝ වෙනවා. සුපර් එකට යනවා. හැබැයි ඒ 11 ලකුණු දුවනකොට දසුන් ශානක වැටෙනවා. ක්‍රීස් එකට ක්‍රීස් කරන්න ගිහිල්ලා වැටෙනවා. ඒ වැටෙන්න එක හේතුවක් උනේ මොකද මේ වීඩියෝ එකේ බලනවා නම් බලා ගන්න පුළුවන්. සංජු සැම්සන් අර බෝලේ එයාගේ ළඟට එනවා වගේ පොඩි රංගපෑමක් කරනවා. ඒතර ඒක දසුන් ශානක බලලා තමයි බෝලට වැටෙන්නේ. තියෙන්නේ. සාමාන්‍යයෙන් මම දන්න ක්‍රිකට් නීතියට අනුව විකට් කීපර් හෝ කවුරු හරි එහෙම බැට්ස්මන්ව නොමග යවන්න මොකක් හරි දෙයක් කරොත් ලකුණු 5ක් හම්බ වෙනවා. ඉතින් ලස්සනට දිනන්න තිබ්බ මැච් එකක් ලකුණු 5ක් අරගෙන මම හිතන්නේ අපේ නොසලිමත්කම හින්දා ඒ මැච් එකේ ලකුණු 5 අපිට නැති වෙලා යන්නේ. නැත්තම් මම දන්න විදිහට ඔයගොල්ලෝ දන්නවනම් මම වැරදි නම් නිවැරදි කරන්න. සාමාන්‍යයෙන් අලුත් නීතියට අනුව ඔය වගේ කීපර් කෙනෙක් අර කියන්නේ ඇක්ට් එකක් කරනවා නම් ඒකට ලකුණු 5ක් ඇඩ් වෙන්න ඕනේ කියලා අලුත් නීතියක් දාවා. මොකද අර සංගක්කාර පාකිස්තානට ඔය වගේ වැඩක් කරා ඒ කාලේ. ඒතර ඒ කාලේ ඔය නීතිය තිබ්බේ නැහැ. හැබැයි අලුත් නීතියේ තියෙනවා බැටිං කරන ටීම් එකට ඒ වගේ දෙයක් කරලා ලකුණු 5ක් හම්බ වෙන්න ඕනේ කියලා. ඉතින් අපරාධ සුපර් ඕවර් එකට යන්න නැතුව දිනන තිබ්බ මැච් එක අර නොසලිකිලිමත්කම නිසා මැච් එක බොරුවට පරාද වුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක තමයි හැමදාම වාසනාව තියෙන්නෙත් නැහැ. ඉතින් ටෆ් ලක් එකක්. ඒක ලොකුට ඔලුවට යන්න දෙන්නේ නැතුවදී කාගේ හරි. ඉතින් ඊට ඉස්සරහට ඒ වගේ දෙයක් කරනවා අපි පොඩ්ඩක් කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. මොකද හොඳට දිනන තිබ්බ මැච් එකක් හොඳ අපිට කියන්නේ හොඳ රෙපියුටේෂන් එකක් ගන්න තිබ්බ මැච් එකක් කරන්න දෙයක් නැහැ. ඉතින් ඕක තමයි ඔය හැටි. thank you